හෙලෝ මම මේ ගත්තේ අර මේ JVP කාර්යෝ ටිකක් නේ ඔය ලංකාව හදන්න බැරි හොඳ පුංචි ඡන්දේ මේසර හොඳට දීලා තිනවා ප්‍රතිඵල. දෙරණ චතුර හොඳට වැඩ කරා. දෙරණ චතුර කියන්නේ හොඳ දක්ෂ මාධ්‍යවේදිය. මට ඔය නිතරම චතුරයා හම්බ වෙනවා මම මේ සිංගප්පූරුවේදී චතුර යනවානේ අර මේවට චතුර නියම මාධ්‍යවේදියෙක්. අර චමුදිතත් හොඳයි. චමුදිත කොන්ද කෙලින් තියෙන මාධ්‍යවේදියෝ. හරි ඕකේ. අනිත් එක මේ කොන්ද පණ නැති JVP කාර්යෝ ටිකක් ඉන්නවා. අඩු කුලේයෝ මාන්නෙන් ඔළුව ඉදිමිලා අඩු කුලේක. අපි හොඳ උඩරට ඇලේ පොළ මේ පරම්පරාවෙන් පැවතෙන උඩරට මිනිස්සු සෙන්කඩ ගල පුරවරේ. ඔය අඩු ජාතිය උන් ඉන්නවනේ. උන්ට බුදුහාමුදුරුවෝත් ඒකනේ කාලයේ දීපේ දේශයේ කුලයේ මව් කියලා බැලුවේ. ඒකයි. දැන් ඔතන ලංකාවේ දේශපාලනයේ හොඳම හිටපු සිරිමා බණ්ඩාරනායක රත්තත්තේ බලංගොඩ හරි බලංගොඩ රත්තත්තේ බැන්ද මිනිහා බණ්ඩාරනායක පජාතේක උනට අපිට කරන්න දෙන්නේ ඒකනේ කටේ වෙඩි කාලා මැරෙන්න උනේ අනිත් එක මේ කන්නලුව ගස් වටේ කරකි හිටි එක දේශපාලනයට ආවේ මොකටද විජේ කුමාරතුංගයා ඒක අර මාල්නි ෆොන්සේකත් එක්ක බැඳගෙන ගියා නේ ඉවරයි වැඩේ හරි ඒ කියන්නේ දැන් කැන්සර් එකක් හැදිලා අන්තිම ස්ටේජ් එකේ ඉන්නේ චන්ද්‍රිකා වලත්ත ගෑණි මේකනේ තියාගෙන හිටියේ අර කවුද නළුව මේක බැඳලා නැහැ නේ අර නුවර පැත්තේ එක මොකද්ද ස්කින් සුඩ් එකේ ඕල් බෝයි මට මතක නැහැ මේ ඒක මාධ්‍යවේදියෝ කීයක් මැරුවද මේ ඔකුන්ගේ හොර හුටපට කියන්න ගිහිල්ලා ඕ ලව්සින් චාරේ හරි නැති ගෑනු පජාත ගෑනු පටාචාරාවල් වගේ පටාචාරා හොඳයි මහා කාලකණි 70 ඔකුන් තමයි රට කෑවින්දන් දහපතර වේසිකි පුතාලා. අනිත් එක අඩු જાති එක මේක ප්‍රේමදාසයා. රෙදි හොදන්න. ඒකලා ගිහින් පතිරපු එනක කුඩේ කුඩු වෙන්න වැදිලා ගියේ. වස්වදිනවා. හරි අපිට දලදා මාලිකාවට මොනවා හරි වෙනකොට ඉන්න බෑ සිංහල ජාතියට. දැන් අනුර කුමාරයාට වස් වැදුනා. හම්බුණාද? දලදා වහන්සේ ඔච්චමකට ගත්තා මු දේශපාලන. මල්වත් අස්ගිරියටත් උස්සගෙන ගියාපුවම ඉවරයි රෙද්ද උස්සගෙන ගියාම ආරු ගැටමෙට එක හැකෙකුට යන්න බෑනේ හත් අපේ ලොක්කපයිසාද හිටිය ගැටම රාජෝපනාරාමේ දේශද්‍රෝහියා කියලා කිව්වේ ජේ.ආර්. ජයවර්ධනට ඒ වෙලාවේ සංස්කෘතියෙන් අපේ ලොක්කපයිසාත්ම දේශනා කරේ ඊට ඒ වෙලෙම මේ ගැලෙව්වා මේවා අපි ඒ වගේ සංඝ පීතෘ පරම්පරාවෙන් එනේ උන් අපිට තියෙන කකියන ලේ සිංහල ලේ තියෙන්නේ හරි වරෙල්ලක JVP කාරෝ කුඩේ කුඩු වෙන්න ගහන්න මම වරා හිටපු අධිකාරිය හිටපු මේ මෙහෙන හත වැදිච්ච හින්දා තමයි අපි මේ ලංකාවෙන් ආවේ. අපේ දරුවන්ට ගන්න අද මගේ දුව ජාත්‍යන්තරේ ජයගත්ත මේකේ නවසීලන්තේ. අපිට ඩුවල් සිටිසන් තියෙනවා. අපි මේ ලංකාවට එන්න යන්නේ අපි. ලංකාව හරියට හදාගෙන. පරට දහපදුරා වේසික පුතාලා JVP කාර්ය වරෙල්ලක මම උන්ගේ මට ඇවිල්ලා තියෙන කේන්ති හැටියට මීහරක් රෑන දාන්න මගුලකුත් නැහැ. ආයෙ හදන්නේ 89 වගේ එකක් හදන්න හදන්නේ තොපි. මරන්න තියෙන අල්ලලා කුඩේ කුඩු කරලා ගොළුවට කුඩු කරලා වෙඩි තියන්න තියෙන්නේ. ගම්වල අපේ ගම්වල නම් ඔය හිටියේ මරපු එකමයි හොඳ උකුම. අපේ ගෙවල් වල ආවෙ නැහැ ID කාඩ් එකතු කරන්න. බයයි අපේ ගෙවල් වලට. කඩපුලි වේසිකි පුතාලා. මහා අවජාතකකමේ ගිහින් ගෑනු අවජාතකකමේ ගිහින් හදාගත්තේ උ. කොන්ද පර නැතිව හැංගි මුතන් සෙල්ලම් කරන කොන්ද කෙලින් දින වරෙල්ලකෝ. මට JVP කාර්යොන්ට වගේ JVP යුනියන් තමයි කෑවේ. දැන්කෝ අනුර කුමාරයාටත් ජාතකයක් තියෙන එකෙක් අර අයියෙක් හිටියා ඒකගේ ගෑණිනේ තියාගෙන ඉන්නේ අර එයා ලංකා එකේ වැඩ කරන්නේ මේකනේ ඒකටත් හරි ඕතන පෞල් සංස්ථාවක් තියෙන එකේ කවුද ඉන්නේ හරියම ටිල්වින්ට දරුවෙක් ඉන්නවද නැහැ අර හරියට කතා කරන එක තමයි ලාල්කාන්ත. ඒක නම් හරියට මේ දරුවෙක් මල්ලෙක් ඉන්නවා. ඒ කෙල්ල රට ඉගෙන ගන්නේ ලාල්කාන්ත. ඒක විතරයි හරි හැමං එකේ. දරු පවුලක් තියෙන බුදුහාමුදුරුවෝත් ලස්සනට ජීවිතයක් ගත කරානේ. අවුරුදු 29 වෙනකන් ගිහි ගේ ඉඳලා රාහුල කුමාරයා ඉඳලා එම මේ මොනුන්ද අතපාත නැති ආගමත් ධර්මයක් නැති ඒව. පුදු ගැටමෙත් වද්ද ගන්නෙ නැති ඒකයි ඕකුන්. මල්වත් අස්කිරියට ඉතින් රැවටෙනවනේ. ඒක නාකි පොරවල් ටික. හොඳයි එහෙනම්. ජය වේවා.